විද්‍යාව අපට උගන්වන්නේ අපි මේ පෘථුවියම පරිණාමය වුණු ජීවීන් කොටසක් කියලා. හැබැයි මොහොතක් හිතන්න. අපේ ඉතිහාස පොත්වල නැති විද්‍යාවට තාම හසු නොවුණු වෙනත් කතාවක් තිබුණොත් අද අපි කතා කරන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන අద్භූත ග්‍රාහක වළල්ල ගැන. ඒ විසිරලා තියෙන පාෂාණ කැවලි ඇත්තටම මීට වසර මිලියන ගණනකට කලින් විනාශ වෙලා ගිය මහා ග්‍රහලෝකයක සුන්බුන් වෙන්න බැරිද? අද අපි මේ දිගහරින්නේ ඔබේ හදවතටත් බුද්ධියටත් එකසේ දැනෙන අපූර්ව හිතලුවක්. අපි මෙහෙම හිතමු. අතීතයේ දවසක අඟහරුටත් එපිරින් පෘථිවියට වඩා දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා. ඔවුන් තාක්ෂණයෙන් කෙතරම් ඉදිරියට ගියාද කියනවනම් අද අපිට හිතා ගන්නවත් බැරි මට්ටමේ ආයුධ ඔවුන් සතුව තිබුණා. හැබැයි ඒ තාක්ෂණයම ඔවුන්ගේ අවසානය වුණා නම් මහා පරමාණු යුද්ධයකින් ඒ මුළු ලෝකෙ කෑලි වලට කැඩලා අභ්‍යවකාශයට විසිරලා ගියා කියලා අපි උපකල්පනය කළොත් අද අප දකින මේ ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එක කියන්නේ අන්නේ මහා විනාශී සොහොන් බිම නේද? දැන් මෙතන තමයි වඩාත් කුතුහලය දනවන කොටස තියෙන්නේ. තමන්ගේ ලෝකේ විනාශ වෙන්න යන බව දැනගත්තේ දියුණු මිනිස්සු තමන්ගේ වර්ගය බේරගන්න සැලසුම් සහගතව පෘථුවිය තෝරගත්තා කියලා අපි හිතුවොත් පෘථුවිය ඒ වෙනකොට ජීවත් වෙන්න තරම් ආරක්ෂිත නැති නිසා මේ ලෝකේ කාලගුණේ පාලනය කරන්නත් පෘථුවියේ චලිතය ස්ථාවර කරන්නත් ඔවුන් විසින් කෘතිමව නිර්මාණය කරපු දෙවන්ත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පෘථුවි කක්ෂයේ ස්ථාපිත කළා කියලා අපිට හිතන්න බැරිද? ඒ තමයි අපි අද දකින චන්ද්‍රය. සඳ කියන්නේ නිකම්ම ගලක් නෙවෙයි. අපේ පැමිණීමට කලින් අපේම මුතුන් මිත්තන් ඉදි කරපු ආරක්ෂිත පද්ධතියක් වුණොත් මේ උපකල්පනය තවත් ඉදිරියට ගෙනියමු. ඒ මව්ලෝකයේ පිපිරීමෙන් නිසුණු දෙවන්ත ග්‍රාහක වර්ෂාව අසලම තිබුණු අඟහරු ග්‍රහය මත පතිත වුණා නම් ජීවයෙන් පිරලා තිබුණු අඟහරු ග්‍රහලෝකය නිමේෂයකින් මළගිය කාන්තාරයක් වුණේ ප්‍රහාරය වෙන්න බැරිද? අද අඟහරු මත අපට පේන අద్භූත පිරමීඩ වෙන හැඩතල එදා ඒ විනාශයෙන් බේරෙන්න අඟහරු මත හිරුණු පිරිසකගේ අවසන් සලකුණු වෙන්න පුළුවන් නේද? අවසානයේ ඒ ඉතුරුණු දියුණු මිනිස්සු පෘථුවියට පැමිණියා කියලා හිතමු. ඔවුන් සතු තිබුණු මේ මහා දැනුම කාලයත් එක්ක අපිට අමතක වුණත් ඔවුන්ගේ යුදකාමී ගතිය ඥානමය වශයෙන් තමත් අපේ ඇඟ තුල තියෙනවා නේද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අදත් අපි එකිනෙකා මරා ගන්න ලෝකෙම විනාශ කරන්න පුළුවන් ආයුධ හදන්න මේ තරම් උනන්දු වෙන්නේ ඒ අතීතයේ කටුක මතකේ නිසා වෙන්න බැරිද? මිතුරනි, අපි මේ කියන දේවල් විද්‍යාත්මක ඔප්පුණු දේවල් නෙවෙයි. මේක අපූර්ව හිතලුවක් විතරයි. හැබැයි මේ හිතලුව ඇතුළේ අපිට ගන්න ලොකු පාඩමක් තියෙනවා. එදායි ලෝකයට සහ අඟහරුට සිද්ධ වුණා වගේ විනාශයක් අපේ පෘථුවියටත් වෙන්න ඉඩ දෙනවද? දැන්වත් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන මේ යුද්ධ නවත්තන්න කාලේ හරි නේද? තව වසර දහස් ගණනකට පස්සේ පෘථුවියත් තවත් එක් හිස් ග්‍රාහක වලල්ලක් වෙන්න ඉඩ තියෙනවද? නැතිනම් මනුෂ්‍යත්වයෙන් මේ ලෝකේ දිනවනවද? තීරණේ තියෙන්නේ අපේ අතේ. මේ වගේ කුතුහලය දනවන කතාවලට ඔබත් කැමති නම් අපි ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ස්තුතියි.